Hi guys, අදත් ඔයාලට ඉන්නේ මధుශංකර් YouTube channel එකේ තවත් interesting video එකක් එක්ක. මේ වීඩියෝ එකේ මම ඔයාලට කියනවා අපිට අලුතෙන්ම රිලීස් වෙන්න තියෙන iPhone 17 එක සහ දැන් රිලීස් වෙලා තියෙන latest iPhone එක වන iPhone 16 එක අතර තියෙන වෙනස්කම් ගැන. ඒ වගේම මම මේ වීඩියෝ එකේ කියනවා ඔයාලට කවුරුත් නොකියපු iPhone 17 එකේ රහසක් ගැන. Oh my god! ඒ නිසා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි කතා කරන පළවෙනි ඩිෆරන්ස් එක තමයි iPhone 17 එකේ අලුත්ම A9 chipset එක. iPhone 16 එකේ ආපු A18 chipset එකට සාපේක්ෂව fast and more energy එකක් ඔයාලට මේක හරහා බලා ගන්න පුළුවන්. මම ඊළඟට කියන්න යන්නේ iPhone එකක් ගන්න ප්‍රධාන හේතුවක් වෙන කැමරාව ගැන කතා කරන්න. ඔයාලා කවුරුනත් iPhone එකක් ගන්නේ high quality videos photos ගන්න එක focus කරලානේ. iPhone 16 එකේ ආපු megapixel 12ක selfie කැමරා එක සහ megapixel 12ක telephoto කැමරා එක වෙනකොට iPhone 17 එකේ ඔයාලා බලා ගන්න පුළුවන් megapixel 24ක selfie cam එකක් සහ megapixel 48ක telephoto කැමරා එකක්. හරි අපි ඊළඟට කතා කරන්නේ iPhone 17 එකේ battery life එකේ update එක පිළිබඳව. iPhone 17 එකේ එන A9 chipset එක නිසා මේකේ battery life එක තරමක් වැඩිලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. iPhone 16 එකේ පැය 20ක video playback එකක් බලා ගන්න ලැබුණත් ඔයාලට iPhone 17 එකේ පැය 22ත් 24 අතර කාලයක් video playback එකක් බලා ගන්න පුළුවන්. හරි ඊළඟට ඔයාලට iPhone 17 එකේදී ආයෙමත් USB Type C port එකක් බලා ගන්න පුළුවන්. iPhone 16 එකේ ආපු Lightning port එක වෙනකොට iPhone 17 එකේදී ඔයාලට Type C port එකක් බලා ගන්න පුළුවන්. iPhone 16 එකේ 60Hz display එකක් සහ visible face ID cutout එකක් තිබුණාද iPhone 17 එකේ මේක 120Hz දක්වා වැඩි කරලා තියෙනවා මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම under display face ID එකක් තමයි ඔයාලට iPhone 17 එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක හරහා ඔයාලට ස්මූත් ස්ක්‍රෝලිං සහ බාධාවකින් තොරව ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් ලබා ගන්න පුළුවන්. හරි මේ ෆීචර් එක දැන් රිලීස් වෙලා තියෙන එක iPhone එකකවත් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි Apple Intelligent feature එක. iPhone 17 එකේදී ඔයාලට Apple Intelligent feature එක බලා ගන්න පුළුවන්. ඒ වගේම on device AI update කරපු Siri වගේ option ටිකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම AR compatibles ඔයාලට මේක හරහා ලබා දෙනවා. ඊළඟට අපි බලමු මේ iPhone 17 series එකේ ෆෝන් වල sizes ටික. දැන් ඔයාලට display එකේ බලා ගන්න පුළුවන් ඒ sizes ටික. දැන් ඔයාලා හිතනවා ඇති මෙච්චර පහසුකම් තියෙන iPhone 17 එකේ මිල කීයක් වෙනවද කියලා. ඒ වගේම මේක රිලීස් වෙන්නේ කවද්ද කියලා ඔයාලා හිත ඇති. දැන් මම කියන්න යන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරේ. මේ iPhone 17 එක 2025 සැප්තැම්බර් 19 තමයි රිලීස් වෙන්න තියෙන්නේ. මේකේ price එක කියන්න කලින් දැන්ම මේ වීඩියෝ එක හෝල්ඩ් කරලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මේක කොච්චර වටිනවද කියලා. 5යි 4යි 3යි 2යි 1යි. මේකේ price එක රුපියල් වලින් ගත්තොත් 2,54,000යි. ෆයිනලි මම දැන් කියන්න යන්නේ iPhone 17 එකේ කවුරුත් ඔයාලට නොකියපු ඒ රහස ගැන. ඒ සීක්‍රට් එක තමයි iPhone 17 එකේ තියෙන DRX මොඩියුල් එක මගින් 5G connection එක වැඩි දියුණු කරන්න සහ battery life එක improve කරන්න ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම user experience එක වැඩි කරන්න මේක ගොඩක් help වෙනවා. මේක දැනට කවුරුත් නොකියපු රහසක්. එහෙනම් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් comment කරලා යන්න. ඔයාලා තාමත් අපේ channel subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා වෙන්න.